ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2025 මැයි මාස 2 වෙනිදා සිට මැයි මාස 8 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න මේ සතියේ තුල සිදුවන විවිධ ග්‍රහ මාරු සමගින් ඔබගේ හඳහනට අනුව කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේ ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඊට දාලව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ කායන අරමුණ වන්නේ. මෙතෙන් සිට ඔබට මේ සතිය බලපාන ආකාරය පිළිබඳව ලග්නයෙන් ලග්නයට විමසා බලමු. මේෂ ලග්නයෙන් උපන්න ඔබට මේ සතිය හදිසි ජයග්‍රහණ ලැබෙන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. සැනසෙලි දායක බව තරමක් දුරට අඩු කරන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහයා 3 4 5 6 යන භාවස්ථාන මතින් ගමන් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී උත්සාහයෙන් කටයුතු සිදු කරන්නා වූ දවසක් වෙනවා. ප්‍රමාදෝ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකි වේවි. පැරණි හිතවත්කමක් අලුත් වන සතියක් වෙනවා. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් තමයි පෙන්වුම් කරන්නේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන සතියක් විදිහට පෙන්වුම් කරනවා. සතිය මැද කාලයේදී දුර ගමනකට සැලසුම් ඇති කර ගන්නා වූ කාලයක් වෙනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී රැකියාවේ ඉදිරි සැලසුම් වෙනස් කරන්නා වූ කාල සීමාවක් වෙනවා. අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හේතු යෙදෙන්නා වූ බවක් තමයි පෙන්වුම් කරන්නේ. වෙළඳ ව්‍යාපාර කටයුතු වල නියැලී සිටින අයට සුබදායක වෙනවා. තනතුරු වෙනසක් සිදුවීමට ඉඩකඩ ඇති සතියක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී තරංකාරී කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවන්නා වූ බවක් තමයි පෙන්වුම් කරන්නේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙන්වුම් කරනවා. හදිසි ජයග්‍රහණයක් පිළිබඳ අසන්නට ලැබෙන සතියක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. අලුත් පොත්පත් කියවීමට වෙහෙසෙන්නා වූ බවකුත් පෙන්වුම් කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේදී ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන බවක් තමයි පෙන්වුම් කරන්නේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේවි. වරින් වර ඇති කරන කලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගන්නා වූ කාලයක් විදිහට පෙන්වුම් කරනවා. මේ සතිය ඔබගේ ජය අංක 7ද ජය වර්ණය කොළ පැහැද සුබ දවස බදාදා විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම මේ සතිය ඔබගේ අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්වුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන්න ඔබට මේ සතියේ උසස් රැකියාවට සුබදායක කාලයක් තමයි උදා වෙන්නේ. පැරණි හිතවත්කමක් අලුත් කරන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහයා 2 3 4 5 යන භාවස්ථාන මතින් තමයි ගමන් කරන්නේ. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව සලකා බැලීමේදී ලැබීම් සහිත සතියක් වුවත් වැයපස අධික කරන බවක් පෙන්වුම් කරනවා. ඥාති මිත්‍රාදීන් අතර කැපී පෙනෙන කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. වාහන ගනුදෙනුවක් සම්බන්ධ වෙහෙසෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. පුණ්‍ය කටයුත්තකට සහභාගී වීමට අවස්ථාව උදා කරවාවි. වෙනදාට වඩා පවුලේ අය සමග විනෝදයෙන් කටයුතු කිරීමට අවස්ථාව උදාවන්නා වූ බවකුත් පෙන්වුම් කරනවා. ඔබගේ රැකියාව පිළිබඳව කතා කිරීමේදී රැකියාවේ වගකීම් බහුල කරන කාලයක් වෙනවා. උසස් රැකියාව අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක වෙනවා. එමෙන්ම සෞන්දර්යාත්මක රැකියා කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු සිදු කරවාවි. දුරදිග බලා රැකියාවේ කටයුතු කළ යුතු කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී තරමක බාධා යෙදුනත් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකි බවක් පෙන්වුම් කරනවා. තරංකාරී කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවන්නා වූ කාල සීමාවක් වෙනවා. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට පදිංචි ස්ථානයෙන් පිටත සිටීමට කටයුතු උදා කරවාවි. මෙම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේදී පපුව පෙනහළු ආශ්‍රිත ආබාධයක් හට ගැනීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේවි. හදිසි වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට සිදුවන ආකාරයක් පෙන්වුම් කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ අය 6ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්වන්න කරනවා. ඒ වගේම ජය අංක 3ද ජය වර්ණයේ කහ පැහැද සුබ දවස් සිකුරාදා විදිහට තමයි පෙන්වුම් කරන්නේ. මිථුන ලග්නයෙන් උපන්න ඔබට මේ සතිය පවුලෙන් ප්‍රශංසා හිමිවන්නා වූ බවක් පෙන්වුම් කරනවා. ශරීර වෙහෙසීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහයා 1 2 3 4 යන භාවස්ථාන මතින් තමයි ගමන් කරන්නේ. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී නිතර වයසින් වැඩි අය හා ඇසුරට යොමු වේවි. අමුසැමි සුවන්තාවයකට බාධා ඇති කරන සතියක් වෙනවා. වෙහෙසින් බහුල කටයුතු කිහිපයක් මේ දේවි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් තමයි පෙන්වුම් කරන්නේ. විදේශ ඥාතියෙකුගේ උපකාරයක් හිමි කරවන්නා වූ කාල සීමාවක්. පවුලේ අයගේ ප්‍රශංසාවට ලක්වන කාලයක් වෙනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියාව පිළිබඳව කතා කිරීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවත් අසන්න ලැබේවි. වෙහෙසින් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන්නා වූ කාල සීමාවක්. රැකියාවේ කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවන බවකුත් පෙන්වුම් කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී
ඉතා සැහැල්ලුවෙන් විනෝදයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන්නා වූ කාල සීමාවක් වෙනවා. කලා ශේෂ්ත්‍රයේ කටයුතු වලට ඉහළට යා හැකි කාලයක් විදිහට පෙන්눔 කරනවා. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. දහම් අධ්‍යාපනයේ කටයුතු වලින් විවිධ ජයග්‍රහණ හිමි කරවාවි. එම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී වරින් වර ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරවාවි. උගුර සම්බන්ධ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතන්නා වූ කාල සීමාවක් වෙනවා. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට ඉඩකඩ ඇති සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ අය 6ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම ජය අංක 7ද ජය වර්ණයේ දම් පැහැද සුබ දවස බදාදා විදිහට තමයි පෙන්눔 කරන්නේ. කටක ලග්නයෙන් උපන්න ඔබට මේ සතියේ සැමගෙන් උපකාර හිමිවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහයා 12 1 2 3 යන භාවස්ථාන මතින් ගමන් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ කතා කිරීමේදී පැවති වගකීමකින් නිදහස් වීමට කටයුතු උදා කරවාවි. පවුලේ අය සමග සුවඳව කටයුතු කිරීමට අවස්ථාව උදා කරවන්නා වූ බවකුත් පෙන්눔 කරනවා. වෙනදාට වඩා හිතවතුන්ගෙන් මෙන්ම අසල් වැසියන්ගෙන් උදව් උපකාර හිමි කරවන්නා වූ කාල සීමාවක් වෙනවා. නිතර තමා හමුවට එන කෙනෙකු පිළිබඳ සැලකිලිමත් වන්න. මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලා කටයුතු කරන්න. අනුදින ශේෂ්ත්‍රයේ පිරිස් පාලන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට අවස්ථා උදා කරවාවි. වෙහෙස ඇති රැකියා මාර්ගවලටද හේතු යෙදේවි. මෙම කාල සීමාව තුළ ඔබගේ තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක වෙනවා. ඒ වගේම මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදී තරංකාරී කටයුතු කිහිපයක් සම්බන්ධ වීමට අවස්ථාව උදා කරවාවි. ආමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන්නා වූ සතියක් වෙනවා. සුළු සොයන් රැකියා කටයුතු වලටද හේතු ඇති කරවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. රැකියාවේ කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන බවකුත් පෙන්눔 කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර ඇතිවන කලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේවි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයේ යොමු වීමට දීඩකට ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ අය 7ක් ලෙසත් වැය 3ක් ලෙසත් පෙන්눔 කරනවා. ජය අංක 4ද ජය වර්ණයේ දම් පැහැද සුබ දවස බ්‍රහස්පතින්දා විදිහට තමයි පෙන්눔 කරන්නේ. සිංහ ලග්නයෙන් උපන්න ඔබට මේ සතිය තෑගි භෝග ලැබෙන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. අව්‍යයකීව සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහයා 11 12 1 2 යන භාවස්ථාන මතින් තමයි ගමන් කරන්නේ. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ සලකා බැලීමේදී උත්සාහයෙන් කටයුතු සිදු කරන්නා වූ කාල සීමාවක් වෙනවා. මව්පස ඥාතීන්ට උපකාර කිරීමට අවස්ථාව උදා කරවාවි. නිතර වයසින් වැඩි අය සමග ඇසුරට කටයුතු උදා කරවන්නා වූ කාල සීමාවක් වෙනවා. දුර ගමනකට සැලසුම් ඇති කරන කාලයක් විදිහට පෙන්눔 කරනවා. පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසෙන සතියක් වෙනවා. තෑගි භෝග හිමි කරන කාලයක් විදිහට පෙන්눔 කරනවා. මේ කාල සීමාව තුළ ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී රැකියාවේ කටයුතු නවන මුහුරවලකින් කරගෙන යා හැකි කාල සීමාවක් වෙනවා. සුළුසුළු සොයන් රැකියා මාර්ගවලට යොමු වන බවක් තමයි පෙන්눔 කරන්නේ. වෙළඳ ව්‍යාපාරයක් ඇරඹීමේ කටයුතු යෙදේවි. ආමන්ත්‍රණ ලැබීම සහිත රැකියා කටයුතු වලට හේතු ඇති කරවන්නා වූ කාල සීමාවක් වෙනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදී නව දැනුම සොයා යන මාර්ගවලට යොමු වන කාල සීමාවක් වෙනවා. කණ්ඩායම් වැඩසටහන් වල නායකත්වයක් උසලන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සතුටුදායක පුවත් අසන ලැබේවි. ගණිත අංශයේ කටයුතු වලට විශේෂ දක්ෂතා දක්වන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී උදරගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදුවන සතියක් වෙනවා. එමෙන්ම රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න. වරින් වර සෞඛ්‍ය පරීක්ෂණ වලටද භාජනය වීමට ඔබට සිදු වේවි. මෙම කාල සීමාව තුළ ඔබගේ අය 6ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. ජය අංක 9ද ජය වර්ණයේ දම් පැහැද සුබ දවස බ්‍රහස්පතින්දා විදිහට තමයි පෙන්눔 කරන්නේ. කන්‍යා ලග්නයෙන් උපන්න ඔබට මේ සතියේ සිතේ සැහැල්ලුවෙන් වැඩ කරන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා. ලැබීම් සහිත සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මේ සතියේ සඳුග්‍රහයා 10 11 12 1 යන භාවස්ථාන මතින් ගමන් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරවන්නා වූ කාල සීමාවක් වෙනවා. අන් අයගේ උදව් උපකාර හිමි කරන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරන්නා වූ කාල සීමාවක්. අමුසැමියන් සුහදතාවයට කරුණු සැලසෙන බවක් පෙන්눔 කරනවා. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරවාවි. මෙතෙක් පැවති වගකීමකින් නිදහස් සැලසෙන සතියක් විදිහට පෙන්눔 කරනවා. අලුත් කටයුතු කිහිපයක් ඇනබීමට මඟ සැලසෙන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී රැකියාවේ කටයුතු පිළිබඳ පැවති ගැටලුකාරී බවකින් නිදහස උදා කරවාවි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්눔 කරනවා. සුළුසුළු ව්‍යාපාර ඇරඹීමට යහපත් කාලයක් වෙනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදී
උත්සාහවන්තව අධ්‍යාපන කටයුතු කරගෙන යන්නා වූ කාල සීමාවක් වෙනවා. අමතර භාෂාවක ඉගෙනීමට වෙහෙසෙන කාලයක් විතර පෙන්눔 කරනවා. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සතුටට පත්විය හැකි කරුණු කිහිපයක් මේ ඇති වේවි. මෙම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේදී යටිබඩ කොන්ද ආශ්‍රිත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවකුත් පෙන්눔 කරනවා. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ අය 6ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. ජය අංක 4ද ජය වර්ණයේ කහ පැහැති සුබ දවස බ්‍රහස්පතින්දා බදාදා විදිහට තමයි පෙන්눔 කරන්නේ. තුලා ලග්නයෙන් උපන්න ඔබට මේ සතිය අන්සතු වස්තුවක් ලැබෙන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. අන් අය අතර ජනප්‍රියත්වයට පත්වන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහයන් 9, 10, 11, 12 යන භාවස්ථාන මතින් ගමන් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී වෙනදාට වඩා ආගම දහමට නැඹුරුතාවයක් පවතිනා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. පැවති ගැටලුකාරී බවක් මගහැරී යන්නා වූ බවකුත් පෙන්눔 කරනවා. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ පැවති අවේගී බව මගහැරී යාවි. වැඩිහිටි ආශිර්වාදය හිමිවන කාලයක් විදිහට පෙන්눔 කරනවා. අන්සතු වස්තු ලාභයකට ඉඩකට ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. නැති වූ දෙයක් නැවත හිමි කරවන්නා වූ කාල සීමාවක් වෙනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියාව පිළිබඳව කතා කිරීමේදී රැකියාව කටයුතු කෙරෙහි ඇති උනන්දුව අඩු කරන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. වෙනදාට වඩා වගකීම් බහුල රැකියා කටයුතු යෙදෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ජලය සම්බන්ධ රැකියා කටයුතු වල යොමුවන කාලයක් වෙනවා. සුළු සුළු සයන් රැකියා කටයුතු වලින්ද වලටද අත ගහන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී තරමක බාධා යෙදුනත් අධ්‍යාපන කටයුතු උත්සාහයෙන් කරගෙන යන බවක් පෙන්눔 කරනවා. විභාග ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේවි. කණ්ඩායම් වැඩසටහන් වලට අධ්‍යාපනය යොදවන කාලයක් වෙනවා. විදේශ අධ්‍යාපනයේ සැලසුමක් ඇති කරන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේදී ශරීර වෙහෙස ගෙන දෙන සතියක් විදිහට පෙන්눔 කරනවා. උදරගත ආබාධයකින් පීඩා අත්කර ගන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. වෙනදාට වඩා කෑම්බීම ගැන සැලකිලිමත් වන්න දේශීය වෛද්‍ය ප්‍රතිකාර පතන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ අය 5ක් ලෙසත් වැය 3ක් ලෙසත් පෙන්눔 කරනවා. ජය අංක 6ද ජය වර්ණයේ කොළ පැහැද සුබ දවස් සිකුරාදා විදිහට තමයි පෙන්눔 කරන්නේ. වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබට මේ සතිය හිතවත්කම් අලුත් කරන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. අවේකයෝදු සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් විදිහට පෙන්눔 කරනවා. මේ සතියේ සඳුග්‍රහය 8, 9, 10, 11 යන භාවස්ථාන මතින් තමයි ගමන් කරන්නේ. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී අමතර වගකීම් බහුල කරන සතියක් වෙනවා. හිතවත්කම් අලුත් කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. වැඩිහිටියෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන්නා වූ බවක් පෙන්눔 කරනවා. නීති ගැටලුවකට මැදිහත් වීමට ඉඩකට ඇති සතියක් විදිහට පෙන්눔 කරනවා. සතිය මැද කාලයේදී පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ රැකියාව පිළිබඳව කතා කිරීමේදී රැකියාවේ කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන් කරගන්නා වූ බවක් පෙන්눔 කරනවා. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකට ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. එමෙන්න කරගෙන යන රැකියාවලට අමතරව ලාභ ලැබෙන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු ඇති කරවාවි. මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරවාවි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු සඳහා නිවසින් බැහැරව සිටින්නට සිදුවන්නා වූ බවකුත් පෙන්눔 කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේදී උගුර සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සිදුවන අතර ඒ සම්බන්ධ සෞඛ්‍ය පරීක්ෂණ වලද භාජනය වීම සිදුවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් විය යුතු බවක් පෙන්눔 කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ ජය අංකය විදියට අංක 2ද ජය වර්ණයේ විදියට කොළ පැහැද සුබ දවස විදියට සිකුරාදා දිනේද පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. ධනු ලග්නයෙන් උපන්න ඔබට මේ සතිය වගකීම් බහුල වන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. අලුත් හිතවත්කම් වලට කටයුතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහය ඔබගේ ලග්නයට අනුව ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවස්ථාන මතුරුයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව වමසා බැලීමේදී අමතර ලැබීම් බහුල සතියක් වෙනවා. අලුත් හිතවතෙකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරවාවි. වෙනදාට වඩා පින්දහම් කටයුතු වලට මුල් තැනක් දෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. සතිය මත කාලයේදී නිවසට අලුත් බඩු බාහිර මිලදී ගැනීමට කටයුතු උදා කරවාවි. විදේශ උපකාරයක් හිමිවීමට ඉඩකට ඇති බවක් පෙන්눔 කරනවා. රැකියාවේ කටයුතු සම්බන්ධ කතා කිරීමේදී රැකියාවේ ඉදිරි කටයුතු වල වෙනස්කම් සිදු කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. ආයතන ප්‍රධානීන්ගෙන් හොඳ හිත දිනා ගැනීමට කටයුතු කිරීමට අවස්ථාව උදා වේවි. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදු වී හැකි කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු සිදු කරගෙන යන්න. මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී
තරංකාරී කටයුතු කිහිපයක සම්බන්ධ වීමට අවස්ථාව ඔබට උදා වේවි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන සතියක් විතරක් පෙන්눔 කරනවා. එමෙන්ම තාක්ෂණික අංශයේ කටයුතු වලින් ඉදිරියට යා හැකි කාලයක් වෙනවා. විදේශ අධ්‍යාපන සැලසුම් ඇති කර ගන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. එම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේදී ශරීර වෙහෙස මහන්සියට කරුණු ඇති කරවාවි. පාදයේ වලු කර ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේවි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකටද මුහුණ පානට සිදුවන්නා වූ සතියක් විදිහට පෙන්눔 කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ අය 6ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. ජය අංක 4ද ජය වර්ණය තැඹිලි වර්ණයද සුබ දවස සෞන්දර්ය විදිහට තමයි පෙන්눔 කරන්නේ. මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ දේපල ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකියාව උදා වන බවක් තමයි පෙන්눔 කරන්නේ. යන ගමන් සැලකිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථාන මතින් ගමන් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව සලකා බැලීමේදී මව්පස ඥාතියෙකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන්නා වූ කාල සීමාවක් වෙනවා. පවුලේ ගැටලුවක් දුරදිග යා හැකි සතියක් විදිහට පෙන්눔 කරනවා. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. නිතර වයසින් වැඩි අය සමග ඇසුරට කටයුතු උදා කරවාවි. වාහන ගමනක් ගැන සැලකිලිමත් වන්න. දේපල ගැටලුවන් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරවාවි. මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියාව පිළිබඳව කතා කිරීමේදී අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති සතියක් විදිහට පෙන්눔 කරනවා. එමෙන්ම සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු වේදේවි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතු වලින් අතමිට සරු කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී තරංකාරී කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවන්නා වූ බවක් පෙන්눔 කරනවා. නිතර පොත්පත් කියවීමට වෙහෙසෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. විදේශ අධ්‍යාපනයට සැලසුම් ඇති කරවාවි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගැනීමට අවස්ථාව උදා කරවාවි. මෙම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේදී වෙහෙසීම් බහුල කරන සතියක් විදිහට පෙන්눔 කරනවා. ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හේතු වේවි. රැකියාවේ කටයුතු ඉතා කල්පනාකාරීව කළ යුතු බවක් තමයි පෙන්눔 කරන්නේ. ආයතන ප්‍රධානීන්ගෙන් වැඩි සැලකිල්ලට භාජනය වන සතියක් විදිහට පෙන්눔 කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ අය 6ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. ජය අංක 9ද ජය වර්ණය දම්පැහැද සුබ දවස ඉරිදා විදිහට තමයි පෙන්눔 කරන්නේ. කුම්භ ලග්නයෙන් උපන්න ඔබට මේ සතිය ආදායම් මාර්ග රැසක් පෑදෙන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. වකීම්කින් නිදහස අත්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවස්ථාන මතින් ගමන් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ කතා කිරීමේදී දරුවෙකුගේ ඉදිරි සැලැස්මක් වෙනස් කරන්නට සිදුවන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. වෙනදාට වඩා ඥාති මිත්‍රාදීන්ට ලැබිව කටයුතු කරන්නා වූ කාල සීමාවක් වෙනවා. බාහිර අලංකරණයට කැපී පෙනෙන්නට කැමැති කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. පෙම් සම්බන්ධතාවයට වැඩිහිටි ආශිර්වාද හිමි කරවාවි. අලුත් හිතවත්කමකට කටයුතු සැලසේවි. පවුලේ ප්‍රීති උත්සවයකට සහභාගී වීමටද කටයුතු උදා කරවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ රැකියාව පිළිබඳව කතා කිරීමේදී රැකියාවේ ඉදිරි වැඩපිළිවෙලක් වෙනස් කරන්නා වූ කාල සීමාවක්, රැකියාව කිහිපයක් හෝ ව්‍යාපාරයක් වැනි ආදායම් මාර්ග කිහිපයක් යෙදීමට ඉඩකඩ ඇති කාලයක් විදිහට පෙන්눔 කරනවා. රජයට සම්බන්ධ රැකියා මාර්ගවලද හිමිකම් ඇති කරන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකටම සම්බන්ධ වීමට ඔබට හැකියාව උදා වේවි. භාෂා ශාස්ත්‍රයට සාහිත්‍යයට ආදී අංශවලට දස්කම් දක්වන කාලයක් විදිහට පෙන්눔 කරනවා. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට අවස්ථාව උදා කරවන්නා වූ බවකුත් පෙන්눔 කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේදී නිින්ද යාම අඩුකම, පීනස වැනි සෙම් රෝග, හිසට පපුවට බලපාන්නට කටයුතු සූදානම් වන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඉඩකඩ තිබේ නම් නිතර තමා ගන්නා ආහාර පාන ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. අධික රුධිර පීඩනය සීනි මට්ටම කෙරෙහිද වෙනසක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව හොඳ අවධානයෙන් යුතුව කටයුතු කරන්න. මෙම කාල සීමාව තුළ ඔබගේ අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. ජය අංක 7ද ජය වර්ණය දම්පැහැද සුබ දවස බදාදා විදිහට තමයි පෙන්눔 කරන්නේ. මීන ලග්නයෙන් උපන්න ඔබට මේ සතිය නිතර අදහස් වෙනස් කරන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා. මීන ලග්නයෙන් උපන්න ඔබගේ වකීම් බහුල කරමින් වෙහෙසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවස්ථාන මතින් තමයි ගමන් කරන්නේ. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ සලකා බැලීමේදී පදිංචිය සම්බන්ධ ගැටලු කිහිපයක් මතුවීමට ඉඩකඩ පවතිනවා. දියුණුවට පැවති අවහිරතා කිහිපයක් මැගහැරී යන්නා වූ බවකුත් තමයි පෙන්눔 කරන්නේ. සහෝදර සහෝදරියන්ට ලැබිව කටයුතු සිදු කරන්නා වූ කාල සීමාවක්. අන් අය අතර කැපී පෙනෙන කාලයක් වන අතර සමාජ සේවා කටයුතු වලින් ප්‍රසිද්ධියක් අත්කර ගැනීමට හැකියාව උදා වේවි. නිතර අදහස් වෙනස් කරන කාලයක් විදිහට පෙන්눔 කරනවා. ඔබගේ රැකියාව පිළිබඳව කතා කිරීමේදී රැකියා කරන ස්ථානයේ තරමක් දුරට ඉහළින් සිටිය හැකි කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. විදේශ රැකියාව පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කර ගන්නා වූ කාල සීමාවක්.
රැකියාවේ තනතුරු වෙනසක් සිදු වී හැකි කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරනවා නම් ඔබට වඩාත් යහපත් වෙනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී පොතපත කියවීමට ලැබි බවක් පෙන්වුම් කරනවා. ගණිතයට මෙන්ම භාෂා ශාස්ත්‍රයට සාහිත්‍යයට කටයුතු වලට විශේෂ දක්ෂතාවක් දක්වන්නා වූ බවක් තමයි පෙන්වුම් කරන්නේ. සරසවි අධ්‍යාපනයටද වරම් හිමි කරවන්නා වූ බවක් පෙන්වුම් කරනවා. මේ කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේදී සෙම් අමාරු උගුර සම්බන්ධ ආබාධයකට වරින් වර මතුවීමට ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන බවක් තමයි පෙන්වුම් කරන්නේ. සති අන්තයේදී හදිසි ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේවි. මෙම සතිය තුළ ඔබට අය 7ක් ලෙසත් වැය 6ක් ලෙසත් පෙන්වුම් කරනවා. ඒ වගේම ජය අංක 6ද ජය වර්ණයේ තැමිලි පහද සුබ දවස ඉරිදා විදිහට තමයි පෙන්වුම් කරන්නේ. මාමේ ඔබ වෙත ගෙනාවේ මේ සතියේ ක්‍රියාත්මක ග්‍රහ ගෝචරය අනුව පොදු පලාපල විස්තරය පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වයන් මත මේ පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ පිළිබඳව ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා ලවා පරීක්ෂා කරගන්නව නම් තමයි ඔබට වඩාත් යහපත් වන්නේ. මෙවැනි ලග්න පලාපල දිනපතාම නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කර සීනු බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වූ සුබදායක දිනයක් වේවා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.